ඔය පළවෙනි 7 දවස ගෙවෙනවා කියලා කියන්නේ. ඔය මලගිය ප්‍රාණකාරයෙකුට පිංගුතුනි පුදුම වද වේදනාවක් වෙන්නේ. හේතුව පිංගුතුනි සමහර එකෙක් දන්නේ නැහැ මැරුණා කියලා. මේ පණ ගියා පිංගුතුනි දන්නේ නැහැ මැරුණා කියලා. මේ ගිහිල්ලා තමන්ගේ දරුවන්ව අත ගන්නවා පිංගුතුනි අත ගන්නකොට අහුවෙන්නේ නැහැ. දැන් ඔබ හිතලා බලන්නකෝ පිංගුතුනි ඔබ දවසක් ගිහිල්ලා තමන්ගේ දරුවව ගිහිල්ලා මේ බදා ගන්න හදව දරුවව. එන්න පුතේ යන්න කියලා අඬ ගන්නකොට පිංගුතුනි ඔබට අහුවෙන්නේ නැහැ. ගෙදර කුස්සියේ කැම තියෙනවා පිංගුතුනි ගිහිල්ලා බෙදා ගන්න හැන්දල්නකොට හැන්ද අහුවෙන්නේ නැහැ. අර බත් ටික කා ගන්න විදිහක් නැහැ. රසම කෑම පිංගුතුනි. ආසාවෙන්ම හදාගත්ත කෑම. සමහරවිට ඔබ ආසාවෙන් කෑමක් හදාගෙන නාගෙන එහෙම එනකොට මල මගදී. දන්නේ නැහැ ඉතින්. කය වැල්ලා එතන මැරිලා. මල පෙරේතය ඉපදිලා ඉන්නවා දැන් එනවා පිංගුතුනි. මලා කියලාවත් දන්නේ නැහැ. එන්නේ අරක කන්න. ඇයිලා පිංගුතුනි හැන්ද අල්ලන්න හදනකොට අහුවෙන්නේ නැද්ද? පිංගුතුනි ඔබ ගාව තියෙන සත පහක දෙයක් අරයි යන්නේ. ඔබමයි පිංගුතුනි ඒ ඉන්නේ. ඔබමයි කොහොම තේරුම් ගන්න ඕනේ? ඔබම නෙමෙයි. නමුත් ඔබමයි ඉන්නේ හේතුව මොකද්ද? මෙතන ඔබට තිබිච්ච ආසාවල් ටික එහෙම මොකද හේතුව? මේ දැන් ඉන්නේ කලින් හිටපු ඔබම නෙමෙයිද? මම කියන්නේ ඔබ කියන එකක් අපි හදාගමු දැන්ට. මේ කලින් හිටපු ඔබ නෙමෙයි දින්නේ හේතුව එහෙම කියන්නේ ඇයි? කලින් හිටපු එක්කෙනා කලින් හිටපු ජීවිතේ තිබිච්ච ඕනෑපාකම් ටික ඔක්කොම තාමත් ඔබට තියෙනවනේ. එහෙනම් පින්වතුනි මේ මරණය වුණා කියලා ඒ ඕනෑපාකම් එකක්වත් නැති වෙන්නේ නැහැ. ඒව එහෙම්මම දිනනවා. දැන් ඔබ කල්පනා කරලා බලන්න නූල් පොටක දෙයක් අරයි යන්න බෑ. ඔය රැස් කරලා තියෙන කිසිම දෙයක් අරන් යන්න බෑ. ඔබ ඔය ටික රැස් කරන් ඉන්නේ මම දන්නවා පින්වතුනි. ඔබ ඔය ටික රැස් කරන් ඉන්නේ ඔය ආස්වාද විඳින්න ඕන නිසා. හරි හරි. කිසි දෙයක් අරන් යන්න බෑ. මොකද්ද කරන්නේ ඉන්නේ ගිහිල්ලා? අනාථ වෙනවා කියන එකේ උපරිමය නේද පින්වතුනි? ඔබ ඔබගේ අනාගතයේදී දකින්න. දැකලා පින්වතුනි ඕකට පිළියමක් කරගන්න. සමහර විට පොඩ්ඩක් දුක් විඳින්න වෙයි පින්වතුනි. මොකද හේතුව මුල් කාලේ සමහර විට පින්වතුනි දර බැඳීම් තියෙනවා. ඒ තියෙන බැඳීම් නිසා පින්වතුනි සමහරට පැවිද්දකට එහෙම ඊට හදා ගන්න හරි අමාරු වෙයි. ස්වාමි පුරුෂයාට ආදරේ, බිරිඳට ආදරේ, දරුවන්ට ආදරේ මොනවත් ටිකක් තියෙනවා. ගෙදර බැඳීම් ටිකක් තියෙනවා. සමහරට ඇවිල්ලා අඬන්න වෙයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ පින්වතුනි මහණෙනි අඬපියව, වැළපියව, ශෝක කරපියව. හැබැයි අඬ වැළපි හරි මේ භව ගමන කෙලවර කරගන්න. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ ප්‍රතිපදාව වඩව කියලා. සදාටම නිදහස් වෙස. පින්වතුනි කවුරු නිසාවත් මේ ගමන ප්‍රමාද කරන්න එපා. කවුරු නිසාවත් ප්‍රමාද කරන්න එපා මේක. වගකීම් තියෙනවා නම් ඒව කරන්න ඒක කිසි ගැටලුවක් නැහැ. මං කිව්වේ මහාන වෙන්න එන්න කියලා නෙමෙයි. ඔක්කොටම මහාන වෙන්න එන්න බෑ. පුළුවන් අය කරගන්න. හැබැයි කවුරු නිසාවත් මේක ප්‍රමාද කරන්න එපා පින්වතුනි. ඔබ හිඟමනට වැන්නත් මේක ප්‍රමාද කරන්න එපා. මොකද හේතුව පින්වතුනි ඔබ හිඟමනට වැන්නත් ඔබට ජීවත් වෙන්න පුළුවන්. නමුත් ඇත්ත දෙක නැතුව ඔබට ජීවත් වෙන්න බෑ. ඇත්ත දෙක නැතුව කන් දෙක නැතුව පින්වතුනි ඔබට රූප බලන්න අත්දහන්න බෑ. සද්ධාහන් ආසාවෙන් හිටපු කෙනා වයසට යනවා කියලා කියන්නේ පින්වතුනි මහ පුදුම දුකක් වෙනවා. ඔබ විශ්වාස කරන්න පින්වතුනි පිට රටේ ඉන්න මිනිස්සු පිට රටේ ඉඳලා වයසට යන මිනිස්සු පින්වතුනි පුදුම දුකක් වෙනවා. මොකද මේ මිනිස්සුන්ට තරුණ කාලේ පින්වතුනි උපරිමයට තිබ්බ මිනිස්සු. මොකද මේ මිනිස්සු ආස්වාදයේ පිණිසම ජීවත් වෙච්ච මිනිස්සු. ඒවටම හුරු වෙලා පින්වතුනි මුළු දවසම ආස්වාදීව ජීවත් වෙන්න හදන මිනිස්සු නේ. ඒකටම හරියන්නේ පින්වතුනි ඒවා ඒ රජයෙන් ඒවා දේවල් නිර්මාණය කරලා තියෙන. මේ මිනිස්සුන්ට පුළුවන් තරම් ආස්වාදයෙන් ජීවත් වෙන්න. එහෙම ඒවට හුරු වෙච්ච මිනිස්සෙක් වයසට යනවා කියලා කියන්නේ. ඔබ හිතලා බලන්න පින්වතුනි ඔය පාක්කේ කරේ මේ ඉන්න ආච්චි අම්මා කෙනෙක් කොයිතරම් පීඩාවෙන් ඉඳලා.
කතා කරන්න මිනිස්සෙක් නෑ නේ මිනිස්සු. වැඩි හරියකට පිස්සු හැදෙනවා. ඔබට දහමක් තියෙනවා පින්විතනේ පිරිසන්නට. දැන් මේ මිනිස්සු පල්ලියට ගියයි කියලා හිතන්න. මොකද්ද ගන්න තියෙන පිරිසක්? පල්ලියේ තියෙනවා වරදක් කියනවා නෙමෙයි. පල්ලියේ තියෙනවා ස්වර්ගයට යන පාර. හරි දැන් ස්වර්ගයට යන්න කලින් ඉතුරු ටික ජීවත් වෙලා ඉන්නේ. අපි හිතමුකෝ පල්ලියෙන් ස්වර්ගය හදලා දෙයි කියලා. දැන් අවුරුදු 80යි. 100ෙන් මැරෙන්නේ නැති. කන් දෙක ඇහෙන්නෙත් නැහැ, ඇස් දෙක පේන්නෙත් නැහැ. දැන් පල්ලියට ගිහලා මොකද්ද බලන්න? ඒකයි පින්විතනේ ඔබගේ අනාගතය ගැන හිතන්න. මේ තරුණ වයසේදී හිතන්න. දැන් ඔබ මට කියන්න පින්විතනේ. ඔබට මේ කියපු ටික ඔක්කොම තේරෙනවා නේද? ඇයි මම කියන්නේ කියලා ඔබගේ දරුවා සාසනයට බාර දෙන්න. මම මේ කියපු ටික ඔක්කොම අවබෝධයෙන් කියන නිසා පින්විතනේ එහෙම කියන්නේ බාර දෙන්න කියලා. ඔබ සමාජයට හිතේ යන්නේ අපරාධනේ. ඔබ මට කියන්න පින්විතනේ දොස්තර කෙනෙක් ඇවිල්ලා කිව්වොත් එහෙම. අපි ලංකාවේ ඉන්න එකම දොස්තර කෙනා ඉන්නේ ඒ ශේෂ්ත්‍රයට. කවුරු හරි ස්පෙෂලිස්ට් කෙනෙක්. එතුමා ඇවිල්ලා කිව්වොත් එහෙම අනේ මට පැවිදි වෙන්න ඕනේ මාව පැවිදි කරගන්න. පින්විතනේ එතුමාලා ඔපරේෂන් එකක් මට කරගන්න තිබ්බත් මම කරයි. මට වැඩි කාලයක් ජීවත් වෙන්න ඒ මිනිහ හතර පයිට යන්නේ.